හැම දිනාටම සිතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අමන්තරී YouTube නාලිකාවත් එක්ක එකතු වෙනවා හැම දිනාටම. ඉතින් දරුවනේ අද මන්තරේ YouTube නාලිකාව තුලින් ඔයාලට වටිනා වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. ඉතින් යට තියෙන රතු පාට subscribe button එක on කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ රසක් ඔයාලට නැරඹීම සඳහා. හොඳයි. අපි වීඩියෝ එකට යමු. අද අපි කතා කරනවා මහා සොහොන් පලියක් පිළිබඳව. පුතේ මේ අසාධාරණය රජ කරන රටේ යුක්තිය Tamanට වෙච්ච අසාධාරණය පිළිබඳව කතා කරන්න නැගී හිටින්න කවුරුත් නැති වෙලාවක මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ බොහෝ පිරිසකට හරිද සිතක් සාන්තියක් සිතට සැහැල්ලුවක් Tamanගේ ප්‍රශ්න වලට පිළිතුරු රැගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඒ වගේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කරගන්න පුළුවන් ගුරුකමක් තමයි අද මම ඔයාලට ලබා දෙන්න හදන්නේ. මේ මහා සොහොන් බන්ධනය නැත්නම් මහා සොහොන් පලිය කියලා කියන්නේ වර්ගෙන අහන ගුරුකම්. මහා සොහොන්නාට කරන ගුරුකම් කියලා කියන්නේ වර්ගෙම අහනවා. මේක හරි විදිහට අන්තිම වෙනකන් බලලා ලොකු අවබෝධයක් අරගෙන තමයි මේ වැඩේ කරන්න ඕන. ආවට ගියාට කරලා Tamanට අතුරු ප්‍රතිඵල ලැබෙනවා. ඒක නොඅනුමානයි. ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න ඕන. ඔයාලා හැම දිනාටම. ඔයාලට උවමනා කරන යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ ගැටලු පිළිබඳවද යට තියෙන කමෙන්ට් එකකින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ප්‍රශ්න වලට උත්තර අවශ්‍ය වීඩියෝ හැම දෙයක්ම මේ නාලිකාව තුලින් ඔයාලට නැරඹීමේ හැකියාවක් තියෙනවා. හරි දරුවනේ මේකට අපිට ඕන වෙනවා බිමට කඩපු නැති ලේ උලකින් සුද්ධ කරපු පොල් ගෙඩි 7ක්. බිත්තර 9ක් මස් වර්ග 5ක්. ඌරු මස් වල් ඌරු මස් අනිවාර්ය වෙනවා. පපඩම් රත්මල් රූපයක් හදන්න ඕන ක්ලේ වලින් හරි මොනවා හරි ඉටි රූපයක් හරි Tamanට පලිය ගසන කෙනා මුල් කරලා එයාගේ රූපයක් ගැහෙන රූපයක් නම් ගැහෙන රූපයක් පිරිමි රූපයක් නම් පිරිමි රූපයක් අපි හදා ගන්න ඕන මේ වැඩේදී. එතකොට අපිට ඒ ගෙදරකින් නම් අපි කරන්නේ අබ මිටක් එක ගෙදරකට නම් අපි මේක කරන්නේ අබ මිටවල් 7ක් ගන්න ඕන. තනි ගෙදරවල් 3කට නම් ගන්නේ අබ මිටවල් 21ක් අපි අයින් කර ගන්න ඕන. මේක ඒ කරන අයගේ නම උපන් වෙලාව ඒ යාළගේ කෙස් ගහක් හරි නියපොත්තක් හරි ඇඳි වටක් හරි නූල් කැබැල්ලක් හරි අවශ්‍ය වෙනවා. මේක වර්ගෙම නහන ගුරුකමක් පුතේ. මේක ලේ ඇත්තෝ ලේ නසනවම තමා. ඒ නිසා මේ ගුරුකම් කිරීමට දෙපාරක් හොඳට හිතලා බල යුතුමයි. මේ වීඩියෝ එක මම ලබා දෙන්නේ මට ගොඩාක් අසරණ වෙච්ච දැරියක් කතා කරලා මට මේ ප්‍රශ්නේ එයාගේ කිව්වා. ඉතින් ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක ලබා දෙන්නේ. මේ වගේ පිරිස ගොඩාක් දෙනෙක් මට කතා කරනවා. ඔක්කොටම මට එකපාරයි උත්තර දෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ හැම දිනෙටම මේ වීඩියෝ එක බලලා තමන්ගේ ප්‍රශ්න වලට පිළිතුරක් ලබා ගන්න පුළුවන් නිසා තමයි මේ වීඩියෝ එක ලබා දෙන්නේ. ඉතින් මේක කරන්න ඕන අපි මාසේ පොයට කලින්. පොය පහුවෙලා බෑ. පොයට කලින් තමයි මේක අපි කරන්න ඕන. මේක අපි කරන්න ලෑස්ති වෙනකොට ඇදුරු ආරක්ෂාවක් තමන්ගේ වත්තට ආරක්ෂාවක් අනිවාර්ය වෙනවා. මේකට අපි අනිවාර්යෙන් ජීවම් කරන යంత్ర තඹ තහඩුවක් අපි අවශ්‍ය වෙනවා. තඹ තහඩුවේ එක පැත්තක මහා සොහොන් රූපය අඳින්න ඕන. අනිත් පැත්තේ තමන් කරන තමන්ගේ තරහකාරයාගේ රූපේ ගැහෙන රූපයක් නම් ගැහෙන රූපයක් අඳන නම උපන් වේලාව ඒ ටික ලියලා ජීවම 54 වාරයක් ජීවම් කරන්න ඕන. ඒ ජීවම් කරලා මේක
රත් වෙච්ච අඟුරු කබලක දාලා තවත් 54 වාරයක් ජීවත් කරන්න ඕන. ඔහි රත් වෙන්න දෙන්න. එතකොට මෙයාගේ අටිපතුල් රත් වෙවි මෙයාට එහෙමම රත් වෙනවා. එතකොට මෙයාට ඉන්න හිටින දැන් අමතක වෙලා පිස්සු විකාරයෙන් දුවන හැටියට විකාර කරනවා. ඉතින් පුතේ තවමත් මම කියන්නේ මේක ගහන්නේ මහා ගහෙන්. මහා සෝහනගේ ගහෙන් තමයි ගහන්නේ. මහා සෝහන කියලා කියන්නේ මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ ඔබට ගියපු කෙනෙක්. ඒ නිසා මේ රිටිගල එක්ක සෙල්ලම් කරන එක ලේසි නෑ. මේ පොල් ගෙඩි හතත් බිත්තර 9 ජීවම් කරලා එක බිත්තර ගෙඩියක් අලුත වලදාපු මිනියක අර පස් කුඩ උඩ ඔළුව තියෙන පැත්තේ එකක් වල දානවා. ඒකේ රතු පාට නම ලියලා එකක් වල දානවා. පොල් ගෙඩි 7න් 3ක් ගහනවා සොහොන් කඩුල්ලේ. සොහොනට ඇතුල් වෙන කඩුල්ලේ එයාලගේ නම ලියලා ඔක ජීවම් කරලා ඉවරනට පස්සේ ඒ ගහන්නේ රෑ 12ට එකයි ආයේ 3ට එකයි උදේ 6ට එකයි මේ ජාම තුනට අනිවාර්යෙන් ගහන්න ඕන. මේ වෙලාවල් වල හරියට 6ට ගහන්න ඕන. ගහලා පොල් කටු ටික අයින් කරන්න. මේ කිසිම කෙනෙක්ට මේ පොල් කටු වල කැබැල්ලක්වත් ගන්න පෑගෙන්නවත් තියන්න එපා. ඒ හින්දා අයිනකට අයින් කරලා දාන්න. මේ ටික කරලා බිත්තර ටික ඉතුරු පොල් ගෙඩි 6ම ඉතුරු පොල් ගෙඩි 4ම තුම්මන් හන්දි 4ක ගහනවා. තුම්මන් හන්දි 4ක් ගහලා ඒක ගහන්නත් ඕන හවස් වරුවේ. දැන් මේක අපි ජීවම් කරලා ඉවරනහම රෑ 12ට 3ට 6ට උදේ වෙනමන්තකොට. ඒතකොට අපි ඒ දවසේම ආයේ හවස තමයි මේ ටික අපි ආයේ ගහන්නේ. ඒතකොට 6 ඉඳන් තමයි පටන් ගන්නෙ. 6 9 12 කියන කාලවකවාන තුළ ඒ දවසේම මේ වැඩේ ඉවර කරලා බිත්තර ටිකත් ඒක මෙතනදී ගහනවා. ගහලා ඉවර කරලා ඒ යන නඩේ මේක අපි ගහලවන්නේ පොල් ටික ගහලා නඩේ අනිවාර්යෙන් බුලත් පිටක් හරි කාලය යන්න ඕන. රතු පාට කටවල් රතු පාට වෙලා ගහන පොල් ගෙඩියට කෙල ගහලා එන්න ඕන. ඒවා ඉඳුල් කරලා එන්න ඕන. කිසිම මිනිස්සෙක්ට ආයේ ඒකෙන් මන්ත්‍රය අපිට හරවන්න බැරි වෙන්න. නැත්තම් මන්ත්‍රේ කවුරු හරි කෙනෙක් මේක අපිට හැරෙව්වොත් ඔයාලට අනිවාර්යෙන් ඒක මහා එකා ඔයාලගේ පැත්තට හැරෙනවා. හොඳට මතක තියාගන්න මේ මහා සෝහනගේ ගුරුකම් වල ලේසියෙන් පහසුවෙන් කිරීමට බෑ. මේක මන්ත්‍ර කාණ්ඩවල තියෙන අඩුම ගුරුකමක් තමයි අද මම ඔයාලට ලබා දුන්නේ. මේකෙන් මහා සෝහනට ලේසියෙන් කරන්න පුළුවන් ගුරුකමක්. මේක මන්ත්‍රය මොකක්ද කියලා මම අද ලබා දෙන්නම් අන්තිමටම. මේ මන්ත්‍ර කාණ්ඩය සම්පූර්ණයෙන්ම ලියාගෙන හොඳට පාඩම් කරගෙන මිසක් කියන්න යන්න එපා. එදිරි ආරක්ෂාවල් දාගෙන හැමදේම කරගන්න ඕන. ඉතින් මේ පිදේනියක් හදලා තමයි මේ ටික අපි ජීවම් කරන්න ගන්නෙ. ඒ ටික ජීවම් කරලා අර විදිහට ගහලා තමන්ගේ කාර්යාව ඉෂ්ට වෙනවා. දින 7-14 21 මාස 3 යන්න කලින් තමන්ගේ ඒ තමන් නම ඇල්ලුව ඇත්තන්ට යම්කිසි දඬුවමක් ලැබෙනවා. තමන් ਸਰව සාධාරණ නම්. ඉතින් තමන්ට ਸਰව සාධාරණ නම් මේ වගේ ගුරුකම් වෙනවා. ඉතින් පුතේ මේක තමන් ජීවම් කරන විදියට තමයි බලය පිහිටන්නේ. 54ක් 108ක් නම් වඩා හොඳයි. මේක අපි රෑ 12ට පටන් ගන්න ඉවරනවානේ. මේක ජීවම් කරලා ඉවර වෙනකොට හරියටම හූ හඬක් ආවොත් ඈතින් හූ හඬක් ආවොත් ඔයා එතනින් ඒ ජීවම නවත්තන්න ඕන. මොකද ඒ ඉන්නේ මහසෝන් බලය ළඟට ඇවිල්ලා තියෙනවා කියලා තමයි දැනුම් දීමක් දෙන්නේ. හූ හඬක් එනවා කියලා කියන්නේ ඒක නවත්තන්න ඔයාගේ ජීවම මේ මන්ත්‍රය කියලා මගින් නවත්තන්න එපා. මන්ත්‍රය සම්පූර්ණ කරලා ඉවර කරලා ඔයා එතනින් නැගිටින්න. ඔයාගේ ඒ වෙලාව ආවට පස්සේ ඔයා ඒ ජීවම් කරපු ටික ගහන්න. මතක ඇතුව සිහි බුද්ධියෙන් ඇතුළු ආරක්ෂාවල් ඇතුව මේ මන්ත්‍ර කාණ්ඩ පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා තවමත් ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ රසක් ලබා ගැනීමට ඉහතින් රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔන් කරලා තියාගන්න. මේක දිෂ්ටි මන්ත්‍ර වලින් දිෂ්ටි කරගන්න ඕන. මුලින්ම නවනීල දිෂ්ටිනුත් 54 වාරයකුත් මහා සෝහන් දිෂ්ටියෙන් 21 වතාවයකුත් සමාගම් දිෂ්ටියෙන් 21 වතාවයකුත් දිෂ්ටි කරගන්න ඕන. ඊට පස්සේ තමයි මම මේ ලබා දෙන මන්ත්‍ර කාණ්ඩය
54 වාරයක් ජීවත් කරගන්න ඕන. මේක හොඳට ජීවත් කරගන්න 54 වාරයකට වඩා පුළුවන් නම් වාර 108 වාරයක් විතර. ඉතින් හොඳයි ප්‍රතිඵලය ඉක්මන්. ඉතින් ඒ නිසා ඔයාලා මේක ලබාගෙන හරි විදිහට ප්‍රයෝජනයක් ගන්න කියලා මම ආයෙමත් මතක් කරනවා. එලොව මෙලොව දෙලොවම සිතා මේ දේවල් කරන්න ඕන. තමන්ට අසාධාරණයක් වුණ තැනදී පමණක් මේ දේවල් ප්‍රයෝජනට ගන්න කියලා ඔයාලට මම ආයෙ මතක් කරනවා. මුල්ලලා එන්ජයවා උරුරුවා ජරිවා ජයසෝන් දේවතාවා ඉන්නේ වරින් වරිතයි මාජන් බෝඩට කන්දා කියලා මුගලා මුදිතිති සෝහංකෝ වාසයිරේ මෙරයි ගල්පතුරා ගල්තරලා ගෝණිය කොම් වෙනවාද පොල්ලෝලා වූ දේවතාවාගේ ආඥාවෙන් අනුභවයෙන් දින දහසකට පිළිවෙලක් සිද්ධ මාසෝන් දේවතාවාගේ දෙව සෝන කොට තමාගේ රංග මඩලට එලෙන්ජී ඕඩිවා ඕන් තනි මන්සල බාර දුන් ගිනි බල සෝන් යස්යා ඕඩිවා ඕන් විස්මෝනි බාර දුන් තුන් බිලි ගණ්ඩයි මාදුන් බිලි ගණ්ඩයි අපච්චී වාවා ඕන් ලේ සෝන් පුරුදු සෝන් අමු සෝන් කඩවල සෝන් මෙසේ සෝන් අට දිනා එදා විසමුනිගෙන් වරංගත් ආඥාවෙන් ආනුභාවයෙන් අදාළ කෙනාගේ නම කිව්වා. මූගේ හිසකෙසින් පුරුදු සෝනාට බාරයි බඩවැල්ලේ සෝන් දේවතාවාට බාලයි මෙසේ සෝන් අට දෙනා මුක්තයි මුක්කාලේ